ජෙසුපේටයි කොතරම් ආශිර්වාදයක් පිරිච්ච දවසක්ද මේ සඳුදා. ඔබ සූදානම්ද මේ මාසය අවසන් කරන්නට? මං හිතනවා ඔබ දැම්ම පෙරහුරු වුණොත් ඔබට මේ මාසය ඉවර කරන්නට පුළුවන් ආශිර්වාද ලැබෙනවා. ඔබ දන්නවද නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහිල්ලා ඔහු නැවත පොළවට ආපු වෙලාවේ ඔහු පවත්වපු ඒ ගුවන් විදුලි ඒ ඉන්ටර්විව් එකේදී ඒ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු අන්තිමට කිව්වා අමුතු කතාවක්. මොකද්ද? අපි පෙරහුරු කරපු ආකාරයෙන්ම ඒ පෙරහුරු කරපු විදියටම අපිට හඳේදිත් කරන්න පුළුවන් වුණා. නම නැවත කියනවා අපි පෙරහුරු කරපු ආකාරයෙන්ම පොළවේදී ඒ විදියටම අපිට අභ්‍යවකාශයේදී හඳේදිත් කරන්න පුළුවන් වුණා. මේකේ මිනිස්සු දැක්කේ නැති පැතිකඩක් මම දැක්කා. ඒ තමයි අපි යම් දෙයකට අපිව පුරුදු කරගත්තොත් ඒ දේ සක්‍රීයව කරන්නට මේ මිහිකත තුළ අභ්‍යවකාශයේදී පවා මේ මැවිල්ල ප්‍රතිචාර දක්වනවා. ඔබ මොන වගේ දේවල් වලටද ඔබගේ ආත්මය ශරීරය පුරුදු කරලා තියෙන්නේ? සුදු බයිබලයේ අපිට කියනවා එක යොහන්ගේ සාමාන්‍ය පත්‍රයේ එකේ නුඹලාගේ ආත්මය සඵලවත් කරගන්න එවිට නුඹලා භෞතිකව සඵලවත් වෙනවා. ඔබ මොනවාද ඔබගේ ආත්මය ඔබ පුරුදු කරගෙන තියෙන්නේ? ඔබ මොන වගේ දෙයක්ද හැම වෙලාවෙම ජීවිතයේ අත්විඳින්නේ? වේදනාව, දුක, කරදර, අතට එන දේ කරගන්න බෑ. මේකට හේතුව ඔබව පුරුදු කරලා තියෙන විදිය. ඔබ ඕනෑම දෙයක් ඔබගේ මනස තුළ තෙරපද්දී ඕනෑම විදිහේ හොඳ නරක යන දෙකම ඔබ තෝරගත්ත ඒ දේ ඔබගේ මනස තුළ තෙරපද්දී ඔබගේ ශරීරයට ඒක අත්දැකීමක් ලෙස මේ භෞතික තිරය තුළ නිරූපණය වන්නට වැඩි දවසක් යන්නේ නැහැ. අපි අපේ ජීවිතයේ අනාගතය තීරණය කරන්නේ නැහැ. මම නැවත කියන අපි අපේ අනාගතය තීරණය කරන්නේ නැහැ. අපි තීරණය කරන්නේ අපේ දෛනික හැසිරීමයි. අපේ පුරුදුයි අපි තීරණය කරන්නේ. අපේ පුරුදු තීරණය කරන අපේ අනාගතේ. උදාහරණයක් විදිහට ඔබ හැම වෙලාවෙදීම ඔබගේ මුදල් ඔබ ආරක්ෂා කරගෙන, මුදල් කියන්නේ හරි අමාරු දෙයක්, මුදල් ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඔබ පුරුදු කරගද්දී මේ ලෝකෙ තුල නිරන්තරයෙන්ම ඔබට එවැනි අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඔබ මුදල් පරිහරණය කරොත් මට බහුලව මුදල් ලැබෙන මිනිස්සෙක්, මට මුදල් නිරන්තරයෙන් ලැබෙනවා. ඒ පුරුද්ද ලෙසම ඔබට ඒ ආකාරයෙන්ම වෙනවා. තව කෙනෙක් බය වෙද්දි, තව කෙනෙක් රෝගී වෙද්දි ඔබ ඒකේ විලෝමය අද ඉඳලා පුරුදු කරන්න ඔබ අභ්‍යන්තරයට. මං ආශිර්වාද ලද්දේ, මගේ ජීවිතේ ලස්සනයි, මං හිතන හැම දෙයක්ම මට ලැබෙනවා. මෙන්න මේ වගේ බලවත් පුරුදු ඔබ ශරීරයට දුන්නොත් ඔබ පුරුද්ද දීපු ආකාරයෙන්ම ඔබ යන ඕනම තැනකදී ඔබට පොළොව තලයේ තුල ආශිර්වාද ලැබෙනවා. ජෙසුපේටයි කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අහන්න මොනවාද ඔබට පුරුදු කරලා තියෙන්නේ? ඒවා වෙනස් කරන්න. hina වෙන්න පුරුදු වෙන්න, සතුටු වෙන්න පුරුදු වෙන්න. හැම වෙලාවෙදිම දෙයක් ලැබෙනවා කියලා පුරුදු වෙන්න, සතුට පුරුදු වෙන්න. දෙයන් වාසිය ඔබට සපයනවා. ජෙසුපේටයි තව කෙනෙක් එක්ක බෙදාගමුද? ඔබගේ පුරුද්ද මොනවාද? ඔබ අලුත් දෙයක් පුරුදු වෙන්න. ටයිප් කරන්න, කමෙන්ට් කරන්න, මම බලන් ඉන්නවා. ජෙසුපීට